අපි කලින් වීඩියෝ එකේ කතා කරේ ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණියගේ සංවෘත ආර්ථික ක්‍රමයෙන්ද එතුමියට සිදු පරාජය ගැන. ඉතින් අපි අද කතා කරන්නේ 1977 ශ්‍රීමා බණ්ඩාරනායක මැතිණිය පරාජය කළා ඉදිරියට ආපු දේශපාලඥයා ගැන කතා කරා. ඒ වෙන කවුරුත් නෙවෙයි ජේ.ආර්. ජයවර්ධන. ජේ.ආර්. ජයවර්ධන මහතාගේ සම්පූර්ණ නම වෙන්නේ ජූනියස් රිචඩ් ජයවර්ධන. ජේ.ආර්. ජයවර්ධන මහත්මයා 1970 තමයි එක්සත් ජාතික පක්ෂයේ නායකයා බවට පත් වුණේ. 1977 තමයි අගමැතිවරයා බවට පත් වුණේ. ඔහුට මේ ජනප්‍රියත්වය හිමෙන හේතුව වෙන්නේ 1950 ජපාන් සමුළුවේදී ඔහු කළ ප්‍රකාශය. ඒ කියන්නේ 1950 දෙවන ලෝක යුද්ධයේ ජපානයේ ත්‍රිකුණාමලයට බෝම්බ හැදුවා. ඒකට ආධාර එකතු කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ එවකට මුදල් හා සම්පාදන ඇමති විදිහට ජේ.ආර්. ජයවර්ධන මහත්මයා. ඉතින් ජපාන් සමුළුවේදී එතුමා ප්‍රකාශ කරනවා නහි වේරේන වේරණ වෛරයෙන් වෛරයෙන් සංසිදී මෛත්‍රියෙන් වෛරය සංසිදී කියලා ධම්මපද ගාථාවක් කියලා අපිට ජපාන් ආධාර අවශ්‍ය නැහැ අපිට තනියෙන් නැගී සිටින්න පුළුවන් කියලා. ජපාන් රජය පසු කාලීනව කියනවා මේ කතාවේ උන්ට දිරිමත් වීමක් සිදු වුණා කියලා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි ශ්‍රී ලංකාවේ ජාතික රූපවාහිනිය ආරම්භ කිරීමට අදාළ තාක්ෂණය සහ අනුග්‍රහය ජපානයෙන් අපිට ජයවර්ධන රෝහල ඉදිකිරීම ජපාන් රජයේ මැදිහත් වීමෙන් සිදුවෙලා ලංකාවට පරිත්‍යාගයක් විදිහට ලැබෙනවා. 1977 ඡන්දේ ජයග්‍රහණය කරාට පස්සේ අගමැති බවට පත් වුණ ජේ.ආර්. ජයවර්ධන මහත්මයා අලුතෙන් පනතක් සම්මත කරනවා 78 ජනරජ ව්‍යවස්ථාව. ඒකෙන් අද දක්වා පවතින ශ්‍රී ලාංකික ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය නම ශ්‍රී ලංකාවට නම් කරනවා. 1978 ව්‍යවස්ථාව මගින් ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ශ්‍රී ලංකාවේ පළවෙනි විධායක ජනාධිපති ධුරය හිමි කරගන්නවා. 1978 ව්‍යවස්ථාවේ වතුකරේ සිටි දෙමළ ජනතාවට ඡන්ද අයිතිය හිමි වෙනවා. ඒ වගේම ජේ.ආර්. ජයවර්ධන මහත්මයා 1977 ඉඳලා 1989 දක්වා ජනාධිපති ධුරයේ සේවය කරා. ඒ වගේම තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ජනාධිපති ධුරයේ සේවය කරා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමන් තමයි අගමැති ධුරයේ සේවය කරන්නේ. ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ නීතිඥයෙක්. ඉතින් එතුමා සිරිමාව බණ්ඩාරනායක මැතිණිය කරපු වැරද්ද හදාගන්නේ විවෘත ආර්ථිකයේ ශ්‍රී ලංකාවට හඳුන්වලා දෙන්න. ජේ.ආර්. ජයවර්ධන මහත්මයාගේ පාලන සමය තමයි ශ්‍රී ලංකා දේශපාලනයේ හැරවුම් ලක්ෂණ. මේ වගේ තවත් දේවල් දැනගන්න කැමති නම් අපේ Think Lab YouTube channel එක subscribe කරලා bell notification එක on කරලා තියාගන්න.